කොහොමද මිත්‍රවරුනි? ඉතින් අදත් පිළිගන්නවා අපේ ස්ටී සිනමාස් YouTube channel එකට. ආයෙ අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ අද මූවි එක මොකක්ද කියලා. ඔව් අද මූවි එක හැමෝම එනකම් බලන් හිටපු 2024 අලුතෙන්ම රිලීස් වුණ මොආනා දෙවෙනි මූවි එක. ඉතින් ලොකු කාලයකට පස්සේ තමයි අපිට මොආනා එකේ තව මූවි එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. මොකද මොආනා පළවෙනි මූවි එක රිලීස් වුණේ හරියටම 2016 දී. එහෙම වුණොත් ඩිස්නිලා අපිට අවුරුදු 9කට පස්සේ තමයි මොආනා අලුත් මූවි එකක් දීලා තියෙන්නේ. ඒ වගේම මොආනා දෙවෙනි මූවි එක රිලීස් වුණේ 2024 හරියටම නොවැම්බර් 27. ඒ වගේම දැනටවත් මේ මූවි එකට IMDb රේට් එක 7.8 අගයුත් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. තවද ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මනට subscribe කරලාම මූවි එකට එකතු වෙමු. හරි එහෙනම් අපි මූවි එකේදී හම්බෙමු. මේ ඉන්න අපේ මොආනා. ඉතින් ඔය දන්නවා ඇතිනේ මොආනා කියන්නේ එයාගේ තාත්තා හැකීමට දූපතට කොටු වෙලා හිටපු ගෑන් ළමෙක් නෙවෙයි කියලා. ඉතින් කොහොම වුණත් මොආනා දැනුත් ඉන්නේ එයාගේ මව් දූපතේ නන් නෙවෙයි. එයා දැන් ඉන්නේ එයාගේ මව් දූපතට ගොඩක් ඈතින් තියෙන වෙනම දූපතක. ඇත්තටම මේ මොආනා මේ දූපතේ තට්ටතනියෙන් මොනවාද හොයන්නේ? ඇත්තටම තට්ටතනියෙන් කිව්වට තට්ටතනියමත් නෙමෙයි. මොආනා මේ ගමන ඇවිත් තියෙන්නේ මෙන්න මේ ඌරුතඩියත් එක්ක. බලන් ගියාම ඌරුතඩියට අමතරව අපේ පිස්සු කුකුලත් එක්කන් ඇවිත් ඇත්තටම මොආනා මේ දූපතට ඇවිත් තියෙන්නේ මේ දූපතේ කොහේ හරි මිනිස් ජනපදයක් තියනවාද කියලා හොයාගන්න. ඒක නිසා මොආනා මේ දූපතේ උසම කන්දර නැගලා එයාගේ හක්ගෙඩියෙන් හැමෝටම වැහෙන්න ඒක පිබිනවා. හැබැයි මොආනා නම් මේ දූපතෙන් කිසිම සංඥාවක් ලැබෙන්නේ නැති වුණත් එකපාරටම කවුරු හරි හක්ගෙඩියක් පිබිනවා. බලාගෙන ගියාම ඒක ඇත්තටම කරලා තියෙන්නේ මෙන්න මේ පිස්සු කුකුලා එයාගේ උගුරේ හක්ගෙඩියක් හිර කරගෙන. අන්න ඒකයි ඒ සද්දේ ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මොආනාගේ යාළුවා දෙන්නගේ වැඩක් නිසා මොආනා වගේම ඒ යාළුවා දෙන්නත් කෙලින්ම කන්දෙන් පල්ලෙහාට පෙරලා යනවා. ඊට පස්සේ මේ කටේ කන්දෙන් පල්ලෙහාට වැන්නට පස්සේ මොආනා දකිනවා එයාගේ ඉස්සරහෙන් මොකක් හරි දෙයක් උඩට එනවා වගේ. මොආනාත් පුදුමෙන් වගේ බලන් ඉන්නවා ඇත්තට මේ මොකද්ද කියලා. හැබැයි එතනත් ඉන්නේ අර පිස්සු කුකුලා එයාගේ ඔළුව ඇතුලේ මොකක් හරි භාජනයක් වගේ දෙයක් හිර කරගෙන. මොආනා ඉක්මනට ගිහිල්ලා ඒ මැටි භාජනය අතට අරන් බලනවා ඇත්තට මේ මොකද්ද කියලා. මොආනා ඒ භාජනය අරන් බලද්දි දකිනවා ඒ භාජනේ කැටයම් කරලා තියෙනවා. ඒ වගේ මොආනාට තේරෙනවා මේ භාජනේ කවුරු හරි මිනිස්සු කොටාසයක් පාවිච්චි කරපු එකක් කියලා. ඉතින් මොආනා සතුටු වෙනවා මේ ගමනේ මිනිස්සු සම්බන්ධව මොකක් හරි සාක්ෂියක් හරි හොයාගන්න පුළුවන් වුණ එක ගැන. ඊට පස්සේ මොආනා මේ භාජනෙත් අරගෙන එයාගේ ඌරුතඩියයි පිස්සු කුකුලා එක්ක යනවා මව් දූපතට. එතකොට මේ තියන්නේ එයාගේ මව් දූපත. තවමත් තිබ්බා වගේමයි කිසිම වෙනසක් නැහැ. ඊට පස්සේ මොආනා ඈත ඉඳන් එනවා දැකපු එයාගේ තාත්තා මොආනාව එක්කරගෙන දූපත ඇතුළට එනවා. ඉතින් මොආනාගේ තාත්තා අහන්නේ ගිය ගමනේ මොකක් හරි වැදගත් දෙයක් හොයාගත්තද කියලා. මොආනා ඔව් තාත්තේ මම වැදගත් දෙයක් හොයාගත්තා කියලා. එයා හොයාගත්ත මැටි භාජනේ එයාගේ ගමේ කට්ටිය ඉස්සරහා පෙන්නනවා. ඊට පස්සේ මොආනා කියන්නේ තාත්තේ මේක අපේ ජනපදයට අමතරව තවත් ජනපද ජීවත් වෙනවා කියන්න හොඳ සාක්ෂියක් කියලා. මේ අතරේ මෙතනට මොආනා කියාගෙන පුංචි ගෑනු ළමෙක් දුවගෙන එනවා. ඇත්තට මෙයාව නම් අපිට පළවෙනි මූවි එකේදී හම්බෙලා නැහැ මං හිතන විදිහට. මෙයා දෙවෙනි මූවි එකේදී හම්බෙන අලුත් චරිතයක් වෙන්න ඇති. ඇත්තටම මේ හැමෝම බලාගෙන හිටපු මොආනාගේ දුවපත්ත. මම හිතන්නේ ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මම මෙහෙම කිව්වොත්. ඇත්තටම මේ ඉන්නේ මොආනාගේ නංගි බබා. මොආනාගේ නංගි අක්කේ මං හොයන්න නැතුව ගොඩක් පාළුවෙන් හිටියේ මෙච්චර කල් කියනවා. මොආනා එහෙමද මම ගිය දවස් 3කට විතරයිනේ. ඉතින් ඊට පස්සේ මොආනා එයා හොයාගත්ත මැටි භාජනේ එයාගේ නංගිට පෙන්නනවා. හැබැයි නංගි බබාට නම් මේ ගැන වැඩි දැනීමක් නැහැ වගේ. ඊට පස්සේ මොආනා නංගි බබාවත් එක්ක කරගෙන යන්නේ ඉස්සර මොආනාගේ ආච්චි එයාට ජනපදය ගැන ඇත්ත කතාව කියන්න අරන් ගිහපු තැනටමයි. මොආනා මෙතනදිත් එයාට ආච්චි කියා දුන්න විදිහටම එයාගේ නංගි බබාටත් මේ හැමදේම කියලා දෙනවා. මොආනා වැඩිදුරටත් කියන්නේ අපි සංචාරකයෝ ඒ වගේම අපේ මුතුන් මිත්තෝ වන ටවුටයි බුසා වගේ නායකයන්ට මොයි තිමෝතිගේ හදවත හොරකම් කරන්න කලින් ඕන වුණේ අපේ දූපත මුළු මුහුදින්න හැම ජන කොට්ටාසයක් එක්කම සම්බන්ධ කරන්න. ඉතින් මොආනා ටවුටයි ඒ ආරම්භ කරපු වැඩේ දිගටම කරගෙන යනවා කියනවා. මොකද ඒක තමයි පාත් ෆයින්ඩර් කෙනෙක් විදියට එයාගේ රාජකාරිය. ඉතින් සමහර විට දැන් ඔයාලට ප්‍රශ්නයක් වෙලා ඇති අර කොක්කක් අතේ තියා ඉන්න මොයි දේවතාව කෝ කියලා. අපි බලමු ඉස්සරහදී අපිට හම්බ වෙයි. ඔන්න එයාව මතක් කරද්දිම ඊළඟ සීන් එකේ පෙන්නන්නේ අපිට මොයිව මේ පාරත් මොයි උගුස්සෙක්ගේ වේසය අරන් යන්නේ තිමෝතිගේ හදවත හොරගම් කරන්න දන්නේ නැහැ. මන් නම් හිතන්නේ ඒකට කියලා අපි බලමු මොකටද මෙයා මේ යන්නේ කියලා. ඊට පස්සේ මොයි එයාගේ කොක්ක
පාවිච්චි කරලා අමුතුම තැනකට එනවා. ඇත්තටම මම දන්නේ නැහැ ඒ තැන මොකද්ද කියලා. අපි බලමු ඉස්සරහදී මේ තැන මොකද්ද කියලා. ඊට පස්සේ මොයි මෙතන ඉන්න කාට හරි කතා කරලා මට දූපතට යන්න ద్వාරය විවෘත කරන්න කියනවා. මං හිතන්නේ මොයිට යන්න ඕනලා තියෙන්නේ මේ කොක් කැම්පේන් යන දූපතට වෙන්න ඇති. ඉතින් මොයි මෙහෙම අහන්නේ මෙන්න මේ මායාකාරියේ. හැබැයි එයා නම් කැමති වෙන්නේ නැහැ මේ කියන දෙයට. අන්තිමේදී කතාවෙන් කතාව ගිහින් මේ මායාකාරී මොයිට පහර දෙනවා. ඊට පස්සේ ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නන්නේ මොනාගේ ගම්මානේ පේන විදිහෙන් නම් අද මොකක් හරි උත්සවයක් වගේ. ඉතින් අද රෑ තමයි මොනාගේ ජනපදයේ කට්ටිය එයාලගේ මුතුන් මිත්තන්ගෙන් මගක් අහන්නේ එයාලගේ වැඩේට. ඒ කිව්වේ මුළු සාගරෙම ඉන්න ජනපද එකතු කරන වැඩේ. ඉතින් මේ වැඩේ ප්‍රධාන තැන ගන්නේ අපේ මොආනා. ඉතින් ගමේ හැමෝම එක තැනකට රැස්සලා ඉන්න වෙලාවක මොආනා බොන අමුතු දෙයක් ඒකෙන් එයාව මුතුන් මිත්තෝ ඉන්න හීනෙකට වගේ අරන් යනවා. එතනදී එක මුතුන් මිත්තෙක්ගේ ආත්මයක් ඇවිත් මොආනාට කියන්නේ අපි සියල්ල නැවත සම්බන්ධ කරන්න මොචිෆෙට්සු හොයාගන්න කියලා. මොආනේ මුතුන් මිත්තගෙන් අහන්නේ මම කොහොමද මොචිෆෙට්සු හොයාගන්නේ කියලා. ඒකට උත්තරයක් විදියට අහස් කින්දර ඔයාට මඟ පෙන්නයි කියලා. මෙයා මෙතනින් නැතිලා යනවත් එක්කම මොආනා හීනෙන් නැගිටිනවා. මොආනා හීනෙන් නැගිට්ට ගමන්ම කියන්නේ මම මොචිෆෙට්සු හොයාගන්න ඕනි කියලා. ඉතින් ඊට පස්සේ මේ කට්ටිය එකතු වෙලා හොයනවා මොචිෆෙට්සු කියන්නේ මොකද්ද කියලා. ඇත්තටම මේක දූපතක්. ඒ වගේම මේ දූපතේ තියෙන නාලෝ කියන කෙනාගේ ශාපය නිසා තමයි සාගර මිනිස්සුන්ට එකතු වෙන්න බැරි කියලාත් කියනවා. වගේම මේගොල්ලන්ගේ මුතුන් මිත්තෝ විශ්වාස කරලා තියෙන්නේ මොචිෆෙට්සු කියන දූපතට ගියොත් නාලෝගේ ශාපේ බිඳෙනවා කියලා. ඒ වගේම මේකලු තියෙන ඒකම ක්‍රමේ මිනිස්සුන් ආව එකතු කරන්න. මේ වෙලාවේ මොආනා දකිනවා එළි මොකක් හරි වෙනවා කියලා. ඉතින් මොආනා එළියට ගිහින් බලනවා ඇත්තටම මේ මොකද වෙන්නේ කියලා. බලනකොට අහස නිල් පාට තරුවක් කඩන් වෙන්න වගේ අමුතුම ආලෝකයක් යනවා. ඉතින් මොආනාට මතක් වෙනවා මේක තමයි අර මුතුන් මිත්තා මොචිෆෙට්සු වලට මග වෙන්නයි කියපු අහස් කින්නේ කියලා. ඉතින් දැන් මොආනා ටික කලබලලා ඉන්නේ එයා ඇත්තටම මේ ගමනට සූදානම්ද නැද්ද කියලා. ඉතින් මෙහෙම මොආනා හිත හිත ඉන්නකොට මොආනාගේ ආච්චිගේ ආත්මය මඩුවෙක් විදියට මොආනාගේ ඉස්සරහට එනවා. ඊට පස්සේ මොආනාට ආච්චි කියන්නේ ඔයා මේ කරන්න හදන වැඩේ ගැන කිසිම බයක් තියාගන්න එපා. මොකද ඔයා මොආනා හින්දා. ඒ වුණත් මොආනා කියන්නේ ආච්චි මේ වැඩේ මං ඉස්සර කරපු වගේ වැඩක් නෙවෙයි කියලා. ආච්චි මේකට උත්තරයක් විදියට මොආනා ඔයා ඉස්සර හිටියා වගේ නෙමෙයි. දැන් ගොඩක් ලොකුයි. ඒ වගේම ශක්තිමත්. ඒ විතරක් නෙමෙයි ඔයාට දැන් යමක් කමක් තේරෙනවා. ඒක නිසා මේ වැඩේ කරන්න ඔයාට පුළුවන් කියලා මොආනාගේ ආච්චි මෙතනින් යනවා. පහුව දවසේ මොආනා හැමෝම එක තැනකට රැස් කරලා එයා කරන්න යන වැඩේ හැමෝටම කියනවා. ඉතින් පොඩ්ඩක් හොඳට බලන්න මේ මොචිෆෙට්සු කියන හරියට කදු දෙකක් වගේ තියෙන මේ රූපේ කොහේ හරි ඔයා මීට කලින් දැකලා තියෙනවද කියලා. ඔව් ඇත්තටම මේ දූපතම තමයි මොයි අර ద్వාරය විවෘත කරන්න කියපු තැනේදී එයාගේ කොක්කෙන් පෙන්නුවේ. ඒ කියන්නේ මොයිටත් ඕන්ලා තියෙන්නේ හැමෝටම කලින් මේ මොආනාට ඕන වුණ දේ කරන්න. ඉතින් දැන් මොආනා මේ ගමන යන ලෑස්ති වෙන අතරේ එයාගේ අම්මා කියන්නේ ඔයාට හොඳ ශක්තිමත් කණ්ඩායමක් මේ වැඩේට ඕනේ කියලා. අම්මගේ කතාව අහපු මොආනා ඒ කතාව හරි කියලා මොආනා යනවා එයාගේ වැඩේට හොඳ කට්ටියක් හොයාගන්න. ඉතින් මොආනා මුලින්ම යන්නේ එයාගේ ගමේ ඉන්න රුවල් නැව් ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක් ළඟට. ඇත්තටම එයා ගෑනු කෙනෙක් එයාත් වැඩේට කැමති කරගන්නවා. ඊට පස්සේ මොආනා යන්නේ එයාගේ ගමේ ඉන්න ගොවියෙක් ළඟට. මොආනා එතනදී ඒ ගොවිසියාට කියන්නේ අපිට මේ ගමනේදී මාළු විතරක් කන්න බෑ. ඒක නිසා අපිට මුහුදු ගොවියෙක් ඕනේ. ඒකට ගැලපෙන්නේ ඔයා කියනවා. හැබැයි මේ සීයා නම් මේ වැඩේට කැමති වෙන්නේ නැහැ. හැබැයි මොආනා කොහොම හරි මෙයාව වැඩේට කැමති කරගන්නවා. අන්තිමට මොආනා මොයිගේ පින්තූරයක් ළඟට ගිහින් මේ වැඩේ කරන්න මොයි ඔයා අනිවාර්යෙන් ඕනි කියලා එක එක දේවල් කිය කී ඉන්න අතරේ පින්තූරේ පිටිපස්සේ මොයි වගේ හේවණැල්ලක් එනවා. මොආනා සතුටුුණත් මොයි ආය ඇවිත් කියලා බලනකොට ඒ ගමේ ඉන්න වෙනත් කෙනෙක්. ඉතින් පේන විදියට මෙයා මොයිගේ හොඳ රසිකයෙක් වගේ. ඒක නිසා මොආනාට මේ වැඩේට ශක්තිමත් කෙනෙක් ඕන නිසා මෙයා වැඩේට තෝරගන්නවා. ඊට පස්සේ මොආනා එයාගේ නංගිව එක්කරගෙන මුහුදු වෙරළට යනවා. එතනදී මොආනා නංගි බබාට කියන්නේ ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. මම ගියත් මගේ මේ මුහුදු ගමන පුරාවටම මගේ මුහුදු යාළුවා ඔයයි මයි ඒකට සම්බන්ධ කරයි කියලා. ඊට පස්සේ මොආනාගේ නංගි බබා මොආනාට එයාව මතක් වෙන්න පුංචි බෙල්ලෙක් දෙනවා. මේ වෙනකොට මොආනා පිටත් වෙන දවසත් ඇවිත් ඉතින් දැන් මොආනා වගේම එයාගේ යාළුවෝ කණ්ඩායම ගමේ හැමෝගෙම ආශිර්වාදයෙන් මැද මේ කට්ටිය මුහුදු ගත වෙනවා. ඒ විතරක් නෙමෙයි මොආනාගේ මේ ගමනට අපේ පිස්සු කුකුලයි ඌරු තැඩියත් එකතු වෙලා ඊට පස්සේ අපිට ආයෙත් පෙන්නන්නේ මොයිව. හැබැයි පේන විදියෙන් නම් අර මායාකාරී මොයිව මෙතන හිර කරලාද කොහෙද? එයා දැන් උත්සාහ කරන්නේ එයාගේ කොක්ක අරන් මෙතනින් කොහොම හරි ගැලවෙන්න. ඔයාලා දන්නවා ඇතිනේ මොයිට මායා පච්චයක් තියෙනවා. ඉතින් මේ පච්ච මල්ලි කියන්නේ මොආනාගෙන්වත් උදව් ගන්න කියලා.
හැබැයි මෝයි නම් මොයානම් මේ වැඩට සම්බන්ධ කරගන්නට පොඩ්ඩක්වත් කැමති නැහැ. මොකද නාලෝ ඒ කියන්නේ අර මෝචි පිට්සු කියන දූපත වතුරයට ගිල්ලෝලා ශාපයක් ඇති කරපු කෙනා මිනිස්සුන්ට ගොඩක් වෛර කරන නිසා. ඒක නිසා මොයි බයෙන් ඉන්නේ මොයානට මොකක් හරි කරදරයක් වෙයි කියලා. ඒ විතරක් නෙවෙයි මොයි තාත් බයෙන් ඉන්නේ නාලෝ එයාට ඊටත් වැඩිය වෛර කරන නිසා. ඊට පස්සේ මොයිව මෙතන හිර කරපු අර මායාකාරී ඇවිත් මමුවගේ පුංචි යාළුවගේ පැමිණීම් බලාපොරොත්තු වෙනවා කියලා මෙතනින් යනවා. පේන විදිහට මේ මායාකාරීට ඕනේ මොයිවයි මොයානවයි දෙන්නම එකතු කරලා මේ වැඩේට යවන්න. හැබැයි ඒකෙන් ලැබෙන්නේ එයාට මොකද්ද කියලා අපි ඉස්සරහදී බලමු. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නන්නේ මොයානගේ කට්ටිය. ප්‍රශ්නේ කියන්නේ මේ එක්කෙනෙක්වත් සමගින් වැඩ කරන්නේ නැති එක. මොයානා මෙහෙම ගියොත් නම් අපිට මේ වැඩේ කරන්න වෙන්නේ නැහැ කියලා මේ කට්ටිය එකතු කරන්න සින්දුවක් කියනවා. කොහොමරි ඒක ගොඩක් දුරට හරි ගියත් රුවල් නැවේ පල්ලෙහා කොටසේ වගාවක් දාගෙන ඉන්න සීයාව එකතු කරගන්න නම් ටිකක් වෙලා යනවා. ඉතින් අන්තිමට සීයාත් මේ කට්ටියත් එක්ක එකතු වෙනවා. ඒත් එක්කම මොයාලට මෙච්චර වෙලාවක් පාර වෙන්නපු ආස්ගින්න එකපාරටම පුපුරලා යනවා. ඇත්තටම මොයාලට හිතාගන්න බෑ ඇත්තට මේ මොකක්ද උනේ කියලා. සමහර විට ඒගොල්ලෝ තැනට ඇවිල්ලවද්ද? ඔව් ඒ වගේ තමයි මේ තියෙන්නේ මොජිෆෙට්සු කියන දූපත. මේ කට්ටියට ටික වෙලාවකින් ඇත්තට ඒක මොජිෆෙට්සු නෙමෙයි කාකා මෝරා කියන මුහුදු මංකෝලකාරයෝ පිරිච්ච නැවක් කියලා අඳුරගන්නවා. ඉතින් ඔයාලට මතක ඇතිනේ මේ පොල් මල්ලිලා ටික. ඔයාලට මතක ඇති මොයාන පළවෙනි මූවි එකේදී අපිට මේ කට්ටිය හම්බ වුණා. ඉතින් දැන් මොයානා වගේම එයාගේ කණ්ඩායම සූදානම් වෙනවා කාකා මෝරන් නැත්තම් අපේ පොල් මල්ලිලත් එක්ක ගහගන්න. හැබැයි අපේ පොල් මල්ලිලා ටික මෙතනදි කරන්නේ නම් මොයානට පහර දෙන එක නෙමෙයි වෙන වැඩක්. හරියෙන් නිකන් යෝධ අමුතු දූපතක් වගේ සතෙක්ට මොන හරි දෙයක් දෙනවා වගේ. මොයානටත් හිතාගන්න බෑ ඇත්තට මේ මොකෙද්ද කියලා. ඉතින් ටික වෙලාවකින් මොයාන්ලගේ රුවල් නැවත් ඒ පැත්තට ඇදිලා යනවා කියලා දැනගත්තු මොයානා ඉක්මනටම මේ කට්ටියව ආරක්ෂිත තැනක තියලා පොල් මල්ලිලා යෝධ නැවේ තිබ්බ ලණුවක් එක්ක මෙයාලගේ රුවල් නැව සම්බන්ධ කරන එක. හැබැයි අපේ පොල් මල්ලිලා නම් මේකට නම් ටිකක් කැමැත්තක් නැහැ වගේ. ඒක නිසා මේ කට්ටිය මොයාලට පහර දෙනවා. ඊට පස්සේ මොයාලට පුළුවන් වෙනවා මේ කට්ටියගේ මේ පහර වලින් බේරිලා ඒගොල්ලන්ගේ රුවල් නැව මෙන්න මේ යෝධ නැවත් එක්ක සම්බන්ධ කරන්න. හැබැයි මේ වෙලාවේ මොයානගේ පිටිපස්සේ හිටිය පොල් මල්ලි කෙනෙක් මොයානට වැඩේ දෙනවා. ඒක දැකපු අර කට්ටියත් අමුතු හිනාවක් දානවා. ඉතින් ඒ කට්ටියටත් ඒ වැඩේම තමයි වෙන්නේ. හැබැයි වෙලාවට අපේ පිස්සු කුකුල්ලන් නම් මේ පොල් මල්ලිලාගේ දේවල් වලින් බේරෙන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් පොල් මල්ලිලා හොඳ ආයුධ ටිකකුත් අරගෙන මොයානට පහර දෙන්න ඒගොල්ලන්ගේ රුවල් නැවට ගොඩ වෙනවා. මේ වෙලාවේ අපේ පිස්සු කුකුලාගේ වැඩක් නිසා රුවල් නැවේ රුවල දිගහැරෙනවා. ඉතින් අපේ පොල් මල්ලිලා ඒ රුවල තිබ්බ මොජිෆෙට්සු කියන දූපතේ රූපේ දැකලා මේ කට්ටිය සතුටු වෙනවා. ඊට පස්සේ අපේ පොල් මල්ලිලා සතුටින් මේ කට්ටියව එක්කරගෙන යන්නේ මොන හරි දෙයක් පෙන්වන්නද කොහෙද? ඒ වගේම අපේ පිස්සු කුකුලාට මේගොල්ලෝ සලකන්නේ ගොඩක් හොඳ විදියට. එතනදී අපේ පොල් මල්ලිලා මෙයාලට කතාව පෙන්නනවා. ඒකේ තියෙන දේවල් මම මෙහෙම විස්තර කරන්නම්. මේ තියෙන්නේ පොල් මල්ලිලාගේ ගෙදර. ඒ කියන්නේ පොල් මල්ලිලාගේ උපන් දූපත වෙන්න ඇති. ඉතින් ඊට එහා පැත්තෙන් තියෙන්නේ මොජිෆෙට්සු කියන දූපතද කොහෙද? ඊට පස්සේ අර කීපු නාලෝගේ ශාපය ඇවිත් කොහෙද? ඒකේ මෙයාලගේ මව් දූපතත් එක්ක තිබුණු හැම සම්බන්ධතාවයක්ම නැති වෙලාද කොහෙද? එතකොට ඔය අයිනෙන් තියෙන්නේ මේගොල්ලන්ගේ යෝධ නෞකාව. වගේම මෙයාලට ආයෙත් මව් දූපතට යන්න තියෙන එකම පාර අර ඊට කලින් පෙන්නපු අමුතු රාක්ෂස දූපත කියනවා. ඊට පස්සේ අවසානයේදී මේගොල්ලන්ගේ මව් දූපත හම්බෙනවා කියනවා. ඉතින් ඇත්තටම පොල් මල්ලිලාගේ ලොක්කට ඕන්ලා තියෙන්නේ අපේ මානලව්ව අර මොචිෆෙට්සු කියන දූපත ගොඩට අරන් මේගොල්ලන්ට ආපහු ගෙදර යන්න මාර්ගය හදාගන්න. ඉතින් කොහොම වුණත් මේ අඩපණ වෙලා ඉන්න විදිය නම් මොයාලට මේ වැඩේ කරගන්න බැරි නිසා පොල් මල්ලිලාගේ ලොක්කා රාජකීය ගොළු බෙරිස්ට එන්න කියනවා. ඉතින් ඇත්තට මේ ගොළු බෙල්ලට එන්න කිව්වේ වෙන මොකටවත් නෙවෙයි. මොයානල මේ විදියට අඩපණ වෙන්න බලපාපු විෂ මෙයාගේ සෙවලෙන් මෙන්න මේ විදිහට ගියාම නැති වෙන නිසා ඒ විතරක් නෙමෙයි ඒ විස ගන්නෙත් ඒ ගොළු බෙල්ලගෙන් හරිම කැත විදියකට. ඉතින් ඊට පස්සේ අපේ මොයානලා මොජිෆෙට්සු හොයාගන්න පොල් මල්ලිලා කීමට මෙන්න මේක ඇතුළට යනවා. හැබැයි ඒක ඇතුළට යන එක නම් එච්චර ලේසි වැඩක් නෙවෙයි. ඒක නිසා ඒක පොල් මල්ලි කෙනෙක් ඇවිල්ලා මේගොල්ලන්ට උදව් කරනවා. හැබැයි ඒ පොල් මල්ලිට මේගොල්ලන්ට උදව් කළත් එයාට එතනින් එළියට යන්න වෙන්නේ නැහැ. ඒක නිසා මේගොල්ලත් එක්කම මේක ඇතුළට වැටෙනවා. කට්ටියම එකට වැන්නත් මේ කට්ටිය එක තැනක නෙමෙයි වැටෙන්නේ. මොයානා වෙනම තැනකට වගේම එයාගේ ඉතුරු කණ්ඩායම තව තැනකට. මොයානාගේ කණ්ඩායම කට්ටිය වැටෙන්නේ අමුතු තැනකට. එතන අමුතු රාක්ෂසයෙක් ඉන්නවා. ඉතින් දැන් මෙයා ලැහැස්ති වෙන්නේ මේගොල්ලන්ට පහර දෙන්න. හැබැයි අපේ පොල් මල්ලි මේගොල්ලත් එක්ක ඉන්න නිසා එයාගේ විස ඊතලයකින් මේ සතාව මරලා දානවා. හැබැයි ඒ සතාගේ ඇසිඩ් නිසා මේ කට්ටිය මෙතනිනුත් පල්ලෙහාට කඩම් වැටෙනවා. බලාගෙන ගියාම මේගොල්ලෝ කඩම් වැල්ලා තියෙන්නේ මොයිගේ ඉස්සරහට. ඒ කියන්නේ අර මායාකාරී මොයිව හිර කරලා දාලා තියෙන්නේ මේ අමුතු තැනේ තමයි. මොකද මං කලිනුත් කිව්වනේ මොයිට ඕනෙලා තියෙන්නේ මොජිෆෙට්සු හොයාගන්න. ඒකයි යා මෙතනට ඇවිල්ලා තියෙන්නේ. මොයි කොහොම හරි අර මායාකාරී හිර කරලා තිබුණු තැනෙන් ගැලවෙනවා. ඒ වගේම අර මොයිගේ රසිකයාටත් හිතාගන්න බෑ එයා ඉස්සරහා ඉන්නේ මේ ඇත්තම මොයිද කියලා. මොකද එයා
එයා මීට කලින් චිත්‍රවලින් දැකලා තිබ්බත් මොයිව ඇත්තටම දකින්නේ අදයි. ඉතින් ඊට පස්සේ මොයි එයාගේ කොක්කාරම් මේ කට්ටියට උපදේශයක් හැටියට කොහෙවත් යන්න එපා මුකුත් අල්ලන්න එපා ඒ වගේම පිස්සු වවුල් මායාකාරයෙක් වුණොත් එතනින් ඉක්මනට අයින් වෙන්න කියලා මෙතනින් යනකොටම අපේ පිස්සු කුකලව දකිනවා. ඉතින් ඊට පස්සේ මොයි දැනගන්නවා මොයානත් මෙතනට ඇවිත් කියලා. එයා කොහෙද කියලා අහනවා. දැන් අපිට පෙන්වන්නේ මොයානා. ඉතින් එයා වැල්ලා තියන්නේ වෙනම තැනකට. ඉතින් මොයානට සිහියෙද්දි එයාගේ ඉස්සරහා එයාගේ නංගි බබා ඉන්නවා. ඇත්තටම මොයානට හිතා ගන්නත් බෑ නංගි බබා කොහොමද මෙතනට ආවේ කියලා. හැබැයි නංගි බබාත් එක්ක මොයානා කතා කරද්දි එයාට තේරෙනවා මේ එයාගේ නංගි නෙමෙයි කියලා. ඇත්තටම මේ මොයානාගේ නංගි නෙමෙයි අර මායාකාරී. ඉතින් මොයානා අහනවා ඔයා කවුද කියලා. ඉතින් මේ මායාකාරී කියන්නේ මමයි මේ අමුතු පාරාදීසේ අධිපති කියලා. ඉතින් ඊට පස්සේ මොයානට මොචිපෙට්සු වලට පාර පෙන්නන්නම් කියලා එයාට එන්න කියනවා. හැබැයි මොයානා මේ දෙයට වැඩි කැමති නැති වුණත් එයාට වෙන දෙයක් කරන්න නැති නිසා මෙයාත් එක්ක යන්න එනවා. ඇත්තටම මේ මායාකාරී නාලෝගේ ආරක්ෂකයෙක්. ඒ වගේම මොයානට මෙහෙම මොචිපෙට්සු හොයාගන්න උදව් කරන්න එක හේතුවක් තියෙනවා. ඒක තමයි එයා මේ තැනේ නාලෝ හිර කරපු ශාපේ බිතලා දාන්න. ඇත්තටම මෙයාත් මෙතන ඉන්නේ කිසිම කැමැත්තකින් නෙමෙයි. ඒක නිසා තමයි මොයානට මොචිපෙට්සු හොයාගන්න උදව් කරන්නේ. ඊට පස්සේ මේ මායාකාරී මොයානව මොයි කලින් ආපු තැනටම එක් කරගෙන එනවා. ඉතින් දැන් මෙතනට මොයිත් එනවා. ඉතින් දැන් මොයානට ගොඩක් සතුටුයි මොයිව කාලෙකින් දැක්ක නිසා. ඉතින් මේ වෙලාවේ මොයානා අමුතු වචන ටිකක් කියලා එතන තිබුණු මොචිෆෙස්ට් වලට යන්න පුළුවන් දොර විවෘත කරනවා. ඇත්තටම දැන් මොයිට තේරෙනවා ඇයි මේ මායාකාරී මාව ඒ විදියට හිර කළේ කියලා. මොකද ඒ මායාකාරට ඕන්ලා තියෙන්නේ මොයානයි මොයිවයි එකට මේ වැඩේට යවන්න. ඉතින් ඊට පස්සේ මොයානයි කණ්ඩායමේ කට්ටිය එයාලගේ රුවල් නැවත් එක්කම මේක ඇතුළට යනවා. ඊට පස්සේ මොයි වගේ මොයානා මේක ඇතුළට යනවා. ඉතින් දැන් මේ කට්ටිය සතුටු වෙනවා මොචිෆෙස්ට් වලට යන්න පාරක් හොයාගත්ත එක ගැන. ඉතින් දැන් මොයානා ගොඩක් සතුටින් ඉන්නේ මොයිව ගොඩක් කාලයකට පස්සේ හරි ආයෙකට හම්බුනේ ගැන. ඒ විතරක් නෙමෙයි මොයානා අමතක කරන්නේ මොයිගේ පච්චයාලුවත් එක්ක පහක් දාන්න. ඉතින් මේ අතරේ මොයිගේ රසිකයා මෙතනට ඇවිත් එයාගේ පින්තූරයක් පෙන්නලා අවධානය දිනා ගන්න හදන්නේ. හැබැයි ඒ වැඩේ හරියන්නේ නැහැ. මොකද මොයි මොයානා එක්ක ලොකු කතාවක නිසා. ඉතින් එයාගේ මතට ගහගන්නවා. ඊට පස්සේ මොයි මොයානාගෙන් අහන්නේ මොකටද කාකමෝරා මෙහෙ එකන් ආවේ කියලා. හැබැයි මොයානා කියන්නේ මුලින් කරදරයක් වෙයි කියලා හිතුවට පස්සේ එහෙමුන් නැහැ කියලා. මොකද එයා මෙයාලට උදව් කරන නිසා. ඉතින් ඊට පස්සේ මොයාලගේ රුවල් නැව මේ ආමුදුම තැනින් උඩට එනවා. හැබැයි දැනුත් ඉන්නේ මේගොල්ලෝ මුහුදෙමයි. ඊට පස්සේ මොයානා ඒගොල්ලන්ගේ රුවල තිබ්බ තරරටාව පෙන්නලා ඒක අහසෙත් තියෙන නිසා අපි හරිම තැන ඉන්නේ කියනවා. ඉතින් දැන් මොයාලා කට්ටිය මෙහෙම යනකොට මේගොල්ලන්ගේ ඉස්සරහට මුහුදු රාක්ෂයෙක් එනවා. ඉතින් මොයි කියන්නේ මේක තමයි නාලෝගේ පිළිගැනීමේ තෑග්ග කියලා. හැබැයි මෙතනදී කලින් වගේ අපේ පෝල් මල්ලිගේ පහරෙනුත් වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසා මොයි යාගේ කොක්කේ මේ සතාට පහර දෙනවා. හැබැයි බලන් ගියාම මෙතන එක්කෙනෙක් නෙමෙයි මෙතන ගොඩක් ඉන්නවා. ඒක නිසා මොයි අපේ වයසක සීයා පල්ලෑ තට්ටුවට විසික් කරනවා. සීයා කියන්නේ ඔයිට වැඩිය හොඳට වැඩිට යන්න සලගන්න ඉගෙන ගන්න කියලා. හැබැයි මොයි එහෙනම් ඔයා මට ඊටත් වැඩිය හොඳට සලගන්න ඕනේ කියනවා. මොකද මට අවුරුදු 3000 නිසා. ඉතින් මේ මුහුදු රාක්ෂයත් එක්ක තියෙන සටන උදේ වෙනකම්ම යනවා. හැබැයි හිරුවෙලි වැන්නට පස්සේ මේ මුහුදු රාක්ෂයෝ ඉක්මනට මෙතනින් යනවා. මොකද ඒගොල්ලෝ නිසාතර සත්තු. ඉතින් ඊට පස්සේ මොයානලා ඒගොල්ලන්ගේ රුවල් නැවත් අරගෙන ළඟ තිබුණු දූපතකට යනවා. මේගොල්ලෝ දැන් හරියට ඉන්නේ ඒගොල්ලන්ගේ ගමන අසාර්ථක වෙලා වගේ. ඉතින් ඊට පස්සේ මොයානට මේ දූපතේ තිබිලා රුවල් නැවක් හම්බෙනවා. හැබැයි ඒක ගොඩක් පරණයි වගේ. ඊට පස්සේ මොයානා මේක ටවුටයි බුසාගේ රුවල් නැව කියලා දැනගන්නවා. ඒ කියන්නේ ටවුටයිත් මේ ගමන ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ අසාර්ථක වෙලා වගේ. ඉතින් මොයි මොයානට මෙතනට ඇවිල්ලත් කියන්නේ අන්න ඒකමයි. ඒ කියන්නේ මේ වැඩෙන් ඔයාගේ ජීවිතෙන් නැති වෙන්න පුළුවන් කියලා. හැබැයි මොයානට තරහ ගිහිල්ලා මෙතනින් යනවා. ඉතින් ඊට පස්සේ මොයි ආයේ මොයාලා ළඟට යනවා එයාගේ හිත හදන්න. මෙතනදී මොයි කියන්නේ ඔයාගේ මුතුන් මිත්තු පටන් ගත්ත වැඩේ එහෙනම් ඉවර කරමු කියලා. ඒ වගේම මොයි කියනවා මම මොචිෆෙට්සු උඩට ඇදලා ගන්නවා. එතකොට ඔයා ඒකට ගිහින් පාතබන්න ඕනි කියලා. ඊට පස්සේ මොයි සින්දුවක් කියගේ මොයානට කියා දෙනවා. කොහොමද අපි නාලව පරද්දන්න ඕනි කියලා. ඉතින් දැන් මොයානට ආයෙත් මේ වැඩේ කොහොම හරි කරන්න ඕනි කියලා යනාගේ කණ්ඩායමට කියන්න. එතනදී මොයානා දකිනවා අර රාක්ෂයන්ගෙන් හානි වුණ මෙයාලගේ රුවල් නැව මේ කට්ටිය අලුත් ඇඩියා කරලා කියලා. ඒ විතරක් නෙමේ අපේ සීයා අපේ පිස්සු කුකුලත් එක්ක එකතු වෙලා බෝට්ටුවේ ලස්සන කැටයමක් කොටලා. ඉතින් දැන් මේ කට්ටියම යනවා නාලෝ කියන කුණාරුවට අධිපති දේවතාවගේ ශාපය නැති කරන්න. හැබැයි ඒක ගොඩක් අමාරුයි වගේ. මොකද නාලෝ වටේටම කුණාටු ඇති කරලා. ඉතින් දැන් මේගොල්ලෝ ඉන්න පැත්තට නාලෝ ලොකු රැල්ලක් එවනවා. ඒක
දැකපු අපේ කට්ටිය මේ වැඩේට සූදානම් වෙනවා. ඉතින් දැන් මොයි එක එක සත්තු රූප මවාගෙන මේගොල්ලෝ ඉස්සරහට එන හැම ගුණාටුම වගේ විනාශ කරනවා. ඒ වගේ මොආනගේ කණ්ඩායමටත් පුළුවන් වෙනවා මේන ලොකු රැල්ලෙන් එහා පැත්තට පැන ගන්න. ඉතින් ඊට පස්සේ මොආලගේ රුවල් නෑ පැත්තට ලොකු කුණාටුවක් එනවා. ඇත්තටම ඒකෙන් නම් බේරෙන්න ටිකක් අමාරුයි වගේ. හැබැයි හොද වෙලාවට මොයි මෙතනට ඇවිල්ලා මේ කුණාටුව විනාශ කරනවා. ඒ වගේම මොයිගේ පච්ච මල්ලි මෙයාට ලකුණුත් දානවා. හැබැයි පච්ච මල්ලි එයාගේ ලකුණු ටික ඉල්ලා අස් කරගන්නවා. ඉස්සරහින් එන කුණාටු දැකලා ඊට පස්සේ මොයි දැන් නම් මේ වැඩේ ඉවරයක් කරන්න ඕනේ කියලා මෙයා යනවා මොජිපෙට්ස් දූපත උඩට ගන්න. අන්තිමේදී මොයිට පුළුවන් වෙනවා මොජිපෙට්ස් දූපත ළඟට ළඟා වෙන්න. ඉතින් දැන් එයා හරියටම ඉන්නේ මොජිපෙට්ස් දූපතට උඩින්. ඉතින් දැන් මොයි එයාගේ කොක්ක පාවිච්චි කරලා මේ දූපත උඩට ගන්නයි හදන්නේ. ඒක නම් පට්ටම අමාරු වැඩක් වගේ. ඒක නිසා මොයි එයාගේ උපරිම ශක්තිය මේකට යොදවනවා. හැබැයි එකපාරට මොයි අදින ලනුව අකුණු පාරකින් කැල්ල යනවා. ආයෙතකොට මේගොල්ලෝ රුවල් නැවේ රුවලත් වෙනස් කරලා. ඉතින් මොයි වැඩේ අතරින් නැහැ ලනුව කැල්ල ගියත් ඒක ආයෙත් අල්ලගෙන ආයෙත් උඩට අදිනවා. ඊට පස්සේ ආයෙත් මොආනගේ රුවල් නැව පැත්තට ලොකු රැල්ලක් එනවා. ඉතින් කොහොම හරි මේගොල්ලන්ගේ අලුත් රුවල නිසා මේකිනුත් මේ කට්ටිය බේරෙනවා. ඉතින් අන්තිමේදී නාලෝ මොයි මේ දූපත උඩට ඇදලා ගනී කියලා එයාගේ සම්පූර්ණ දේව බලය මොයිකින් ඇදලා ගන්නවා. ඒ වගේම ඒ වුණ දේ මොආලගේ රුවල් නැවත් පෙරලනවා. ඉතින් දැන් හැමදේම විනාසයි. හැබැයි මොආනා එයාගේ වැඩේ අතරින්නේ එයා තීරණයක් ගන්නවා පල්ලෙහාට ගිහිල්ලා මොජිපෙට්ස් දූපත අල්ලන්න. උඩ ඉන්න මොආනගේ කණ්ඩායමේ කට්ටිය සිහින තියලා වතුරේ පාවෙවි හිටිය මොයිව උඩට ගන්නවා. ඒ වගේම වතුරේ යට ඉන්න මොආනා දැන් දූපත අල්ලන්න හදන්නේ. හැබැයි එයාගේ පිටිපස්සෙන් එයාව නවත්තන්න නාලෝගේ ශාපේ විදුලි සැරයක් එනවා. අවසානයේදී මොආනාට පුළුවන් වෙනවා ඒ දූපත අල්ලන්න. හැබැයි පිටිපස්සෙන් ආව නාලෝගේ ශාපේ විදුලි සැල මොආනාගේ ආත්මය උදුරලා ගන්නවා. ඒත් එක්කම මොජිපෙට්ස් දූපතේ තිබුණු නාලෝගේ ශාපේ සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඉතින් මේ වෙලාවේ මොයිට සිහිය ඇවිත් එයා යනවා වතුරට මොආනව අරගෙන එන්න. ඉතින් මොයිට මොආනව හොයාගන්න පුළුවන් වෙනවා. හැබැයි මේ වෙනකොටත් වෙන්න තියෙන හැමදේම වෙලා ඉවරයි. මේ වෙලාවේ මොආනා වගේ මොයි වටේ මෙයාලට හුස්ම ගන්න පුළුවන් විදිහට අමුතුම පාරා වලල්ලක් හැදෙනවා. ඉතින් මොයි මොආනා ගැන හිත හිත අඩාඩ ඉන්නකොට මෙතනට ටවුටයි බුසාගේ ආත්මය එනවා. ඒ විතරක් නෙමෙයි මොආනාගේ ආච්චිගේ ආත්මය වගේම මොආනාගේ මියගිය මුතුන් මිත්තන්ගේ ආත්ම ගණනාවක්. ඊට පස්සේ මේ හැමෝම එකතු වෙලා මොආනාට මොජිපෙට්ස් දූපතේ සලකුණක් වගේම මොආනාගේ ආත්මය ආයෙත් ගෙනත් දෙනවා. ඉතින් දැන් මොආනටත් දේව බලයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ මොයිට එයාගේ කොක්ක වගේම ආයෙත් එයාගේ දේවත්වයේ හම්බෙනවා. ඊට පස්සේ මොආනගේ ආච්චිගේ ආත්මය මෙතනින් යනවා. ඉතින් දැන් මොයි එයාට කරන්න ඉතුරුලා තියෙන වැඩේ කරනවා. ඒක තමයි මොජිපෙට්ස් දූපත එතනින් එළියට ගන්න එක. ඊට පස්සේ මොආනා එයාගේ හක්ගෙඩිය පිබිනවා. ඒකෙන් නැති වෙලා ගියපු අනිත් දූපත් එක්ක තියෙන මොජිපෙට්ස් සම්බන්ධතාවය ආයෙත් ඇති වෙනවා. ඒ වගේම දැන් මොආල්ලා කණ්ඩායමේ කට්ටිය මේ දූපතට ඇවිත් හැමෝම සතුටු වෙනවා. ඒගොල්ලොන්ට මේ වැඩේ කරගන්න පුළුවන් වුණේ නිසා. ඒ වගේම මේ කට්ටිය දකිනවා මොජිපෙට්ස් දූපතේ කොටලා තියෙන දූපත් පද්ධතිය. ඇත්තට මේකේ මොආල්ලාගේ දූපතක් තියෙනවා. ඒ වගේම අපේ කකා මෝරා නැත්නම් අපේ පොල් මල්ලිලා දූපතක් තියෙනවා. මේ හැම එකම සම්බන්ධ කරන්න මේ මොජිපෙට්ස් දූපතෙන් ඕගොල්ලන්ට පේනවා ඇතිනේ. ඉතින් මේ වෙලාවේ මොජිපෙට්ස් දූපතට එක එක කොට්ටාසල මුහුදු මිනිස්සු මේ දූපතට එකතු වෙන්න අරන්. ඉතින් මේක තමයි මොආනට වගේම මොයිටත් කරන්න ඕනුනේ. දැන් ඒකත් හරි. ඊට පස්සේ මොයි වගේම මොආනලාගේ කණ්ඩායම එයාලගේ මව් දූපතට එනවා. ඉතින් මොආනගේ නංගි බබා වගේම එයාගේ පවුල අය මේ කට්ටිය පිළිගන්නවා. ඒ විතරක් නෙමෙයි මේගොල්ලන්ගේ දූපතට අනිත් ජන කොට්ටාසත් එන්න පටන් අරන්. ඉතින් අපේ මොආල්ලාගේ ගමේ කට්ටිය මේ ජන කොට්ටාස ඔක්කොම පිළිගන්නවා. ඊට පස්සේ අපේ මොආල්ලාගේ කණ්ඩායම ආයෙත් පිටත් වෙනවා වෙනත් වැඩකට. ඒ වගේම නංගි බබා එයාට මතක් වෙන්න අලුත් සිපි කටක් දෙනවා. ඒ වෙන කොහටවත් නෙමෙයි ඒ අපේ පොල් මල්ලිලාගේ දූපතටයි යන්නේ. මොකද මෙච්චර කාලයක් හිටිය අපේ පොල් මල්ලිව එයාගේ දූපතට ගෙනත් දාන්න ඕන නිසා. ඉතින් මෙතනින් මොආනා දෙවෙනි කතා මාලාව ඉවර වෙනවා. ඉතින් මොකද ඔයා හිතන්නේ අද අපේ වීඩියෝ ගැන? ඉතින් අපේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් බලන්න මේක ෂෙයා ගන්න අමතක කරන්න එපා. තව වැදගත් දෙයක් තියෙනවා ඕගලන්ට කියන්න. ඒක තමයි අපි ඉස්සරහදී මොආනා 2 ෆුල් මූවි එක ඔයාලට බලන්න වගේම ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් විදියට අපේ Sri Cinemax Telegram channel එකේ අප්ලෝඩ් කරන්න හිතන් ඉන්නේ. ඒක නිසා description එකේ link එක ඇති. ඒකෙන් ගිහිල්ලා අපේ Telegram channel එකත් follow කරලා තියාගන්න. එහෙනම් හැමෝටම goodbye.